හෙළයේ මහා නිරි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඊයේ පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිසරයේදී පූර්ණ රාජානුග්‍රහය යටතේ පැවැත්විණි. පසුගිය 24 වනදා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ මාලිනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වන වියේ පසුවිය. 1974 වසරේ අප්‍රේල් මස 30 වෙනිදා උපත ලැබූ ඇය දශක 6කට ආසන්න කාලයක් තම විශිෂ්ට රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළ අතර ඇය මෙරට සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමටද සමත් විය. නිලි රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැමිණි රංජන් රාමනායක මහතා සිය මුහුණපොතට සටහනක් එකතු කර තිබෙනවා. එම සටහන මෙසේය. අවමගුල් අවස්ථාවක් කියලා බලන්නේ නැහැ. සමහරව අපි සෙල්ෆි ගන්නවා. ගන්න එපා කිව්වොත් ආඩම්බරයි කියලා බනිනවා. ගත්තොත් මළගෙවල් වල හැසිරෙන්න දන්නේ නැහැ කියලා බනිනවා. මොකද කරන්නේ?